ආයිබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ ඔයාලා කම්පියුටරේට ස්කින් විජස් වගේ දේවල් ඇඩ් කරලා කොහොමද ඔයාලා කම්පියුටරේ ලස්සනව තියාගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මේක කරන්න කලින් මුලින්ම ඔයාලට ඕන වෙනවා රේන්මීට කියන software එකයි එකට දාලා ස්කින් ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඒව ඩවුන්ලෝඩ් කරන්න ඕන link මම පල්ලෙහා description එකෙන් දාලා තියන්නම්. ඔයාලට ඒවෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මුලින්ම කරන්න ඕනේ මේක ඉන්ස්ටෝල් කරගන්න එක. ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ලොකේෂන් එකට ගිහින් ඒ සෙටප් එක රන් කරලා මේක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ යට ටාස්ක් බාර් එකෙන් මේක ඕපන් කරන්න තියෙන්නේ. ඕපන් කරගත්තට පස්සේ අපිට පෙන්නනවා අපි ඩවුන්ලෝඩ් කරපු ස්කින් ටික. ඊට පස්සේ ස්කින් එක උඩ ඔබලා අපිට ඒක ඇප්ලයි කරගන්න තියෙන්නේ මේ ලෝඩ් කියනක ඔබලා මෙන්න මේ විදිහට අපිට ඒක ඇප්ලයි වෙනවා බලා ගන්න පුළුවන් ලස්සනට. මේක මේ විදිහට තවත් මීඩියා ප්ලේයර් කියලා එකක් තියෙනවා. මම ඒකත් මේ විදිහට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක උඩ සිලෙක්ට් කරන් ඉඳලා ඩ්‍රැග් කරලා අපිට ඕන තැනින් අතරින්න. ඒ වගේ මේ ස්කින් වලට ගැලපෙන වෝල්පේපර් වල ලින්ක් බම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. ඔයාලට ඒව ඩවුන්ලෝඩ් කරගෙන මේකට ඇප්ලයි කරගන්න පුළුවන්. ඔන්න අද කතා කර විදිහට ඔයාලට පුළුවන් මේ රේන්මීට කියන software එක පාවිච්චි කරලා ඔයාගේ ඩෙස්ක්ටොප් එක ලස්සන තියාගන්න. මම ඉතින් හිතනවා මේ වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.